අපි ඉන්නේ ශ්‍රී ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කයේ හුළුගඟ නගරේ. හුළුගඟ නගරයෙන්ම ගමන් කරනවා හුළුගඟ. අන්නේ හුළුගඟ මීටර 75ක් ප්‍රපාතයකින් පල්ලෙහාට කඩා වැටෙන දර්ශනය තමයි අපි හුළුගඟ ඇල්ල කියලා හඳුන්වන්නේ. ඔබට පේනවා ඇති ප්‍රපාතාකාර ශක්තිමත් පාෂාණ උද්ගතයකින් හුළුගඟ පල්ලෙහාට කඩා වැටෙනවා. හුළුගඟේ දියවර සපයන්නේ පෝෂිත ප්‍රදේශයේ වෙන්නේ ශ්‍රී ලංකාවේ දුම්බර වනපෙත එමන් නැත්නම් නකල්ස් වනාන්තරය. හුළුගඟ කියන්නේ ශ්‍රී ලංකාවේ දිගම ගඟ මහවැලි ගඟේ ප්‍රධානතම අතු ගංගාවක්. ඒතර මේ ස්ථානයට අපි ළඟා වෙන්නේ මහනුවර නගරයේ සිට කිලෝමීටර 30ක් දුරින් තමයි හුළුගඟ නගරය තියෙන්නේ. ඒ හුළුගඟ නගරය ලස්සන කරන මනාලිය තමයි ඔබට මේ පසුබිමේ පේන හුළුගඟ ඇල්ල. අපි දැන් ඉන්නේ මේ හුළුගඟ ඇල්ලේ යෞවන අවධියේ. මේ තමයි උඩුදුම්බර නැතිවරණ බල ප්‍රදේශය හුළුගඟ නගරය. ඔයාලට පේන නැති ගංගාවක යෞවන අවධියේ ආදනය කොයිතරම් තීව්‍රද කියන්නේ. දුර්වල පාෂාණ ආදනය කරමින් ශක්තිමත් පාෂාණ ගංගාව පිටර කරලා තියෙනවා. මේකට හේතුව තමයි යෞවන අවධියේ ජල ප්‍රමාණය අඩු වීම, ජලයේ ප්‍රවේගය වැඩි වීම, දෑවුම අධික වීම. මේ හරහා ගඟ ඇති කර ගන්නා ශක්තියත් එක්ක අසීමාන්තික සාධනය යෞවන අවධියේදී වෙනවා. මේ අවසාදිත පාෂාණ ස්තර පතුරු ලෙස ගැලවෙමින් සාධනය තාම තීව්‍ර කරනවා. ඇතැම් ප්‍රදේශවල ගල්වන ආදී ගංගාවක යෞවන අවධියේ භූරූප නිර්මාණය වීම අපිට දක්නට ලැබෙනවා. මේක හුළුගඟේ යෞවන අවධිය.